ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්න එන්න ඇත්තේ 13 හරි 14 හරි සීරීස් එක iPhone එක පාවිච්චි කරන නිසා වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ 13 14 සීරීස් වල ආපු ඩිස්ප්ලේ ඉෂුව එක ගැන ඔයා සැලකිල්ලක් දක්වන හින්දා වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි මේ ප්‍රශ්නෙට තාම Apple-ලවත් හරියමන් උත්තරයක් දීලා නැහැ. අන්න ඒ වගේ වීඩියෝ එකක් නැත්නම් ඒ වගේ මාතෘකාවක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ මේ වීඩියෝ එකේ. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා subscribersලා 4000 target එකට යන්න support එකක් දෙන්න. එහෙනම් අපි ඉතින් වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකේ තවත් ඇතුළට යන්න කලින් මට දේවල් ටිකක් තියෙනවා මතක් කරන්න. ඉතින් ඒක තමයි දැන් මම මේ වීඩියෝ එක හදද්දී මේ වීඩියෝ එකට ගත්ත කරුණු ගත්තේ ඉන්ටර්නෙට් එකෙන්. ඉතින් ඉන්ටර්නෙට් එකෙන් කියන්නේ උදාහරණයක් විදිහට Apple community, blog site, search engine, Google වගේ ඊට පස්සේ යාම AI apps, ChatGPT, YouTube videos ඊට අමතරව තව වෙනත් website වගේ දේවල් පාවිච්චි කරලා තමයි මම මේ වීඩියෝ එක හදන්න අවශ්‍ය කරුණු ටික හොයාගත්තේ. ඉතින් මේ කරුණු 100%ක්ම නිවැරදි කියලා මට කියන්න බෑ. මොකද ඒවා සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් තමයි මේ site වල ඉදිරිපත් කරලා තියෙන්නේ. අන්න ඒ දේත් ඔයා මතකේ තබාගෙන ඉස්සරහා තියෙන මේ වීඩියෝ එක බලන්න ඕනේ. නැත්තම් ඕගොල්ලෝ comment section එකේ දායි මෙයා කියන්නේ බොරු, මූ කියන්නේ බොරුවක් කියලා දායි. ඉතින් ඒකයි මම කලින්ම කිව්වේ මේවා තියෙන කරුණු 100%ක්ම අපිට තහවුරු කරලා කියන්න බෑ. මොකද මේවා සාමාන්‍ය මිනිස්සුන්ගේම අදහස් ඒ වගේ site වල තිබ්බට. ඉතින් මේ iPhone 13 එක රිලීස් වෙන්නේ 2021 සැප්තැම්බර් මාසෙදී. ඉතින් මේකට built-in OS එක. එහෙම නැත්නම් මේ iPhone එකට install වෙනාම ආපු OS එක තමයි iOS එක තමයි iOS 15 version එක. මේ විදිහට iOS 15 රිලීස් කරලා මාසයක් ගියාන් පස්සේ එවනවා Apple 15.1 එහෙම නැත්නම් 15.1 අප්ඩේට් එකදී මේ ගන්නේ security එහෙම නැත්නම් bug fix කරන අප්ඩේට් එකක් විදිහට. එහෙම පොඩ අපිට මේක පෙන්වලා දෙන්න පුළුවන් iPhone 13 එක buy කරපු කට්ටියට මුලින්ම එන අප්ඩේට් එක විදිහට. ඉතින් iPhone 13 buy කරපු users-ලා ඔන්න සතුටු වෙලා අලුතෙන්ම අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා කියලා ඔන්න අප්ඩේට් එක දානවා. ඔන්න ඊට පස්සේ තමයි ලොකුම කතා බහක් ඇති වෙන්න හේතු වුණ ඩිස්ප්ලේ ඉෂුව එක පටන් ගන්න මෙතනදී ආරම්භ වෙනවා. ඉතින් iPhone users-ලා රත් වෙන වැඩක් කරනවා මෙතනදී. එයාලගේ ෆෝන් වලට ඩිස්ප්ලේ ඉෂුව එක එන්න ගන්නවා. green screen, white screen ප්‍රශ්නය. ඉතින් මම මේ අවස්ථාව එහෙම නැත්නම් මේ screen issue එක එන්න ගත්ත මුල්ම අවස්ථාව මම හඳුන්වන්නම් පළවෙනි අදියර කියලා. මොකද මේක අදියර වශයෙන් අපිට අපේ වීඩියෝ එක හදවලදී මේක කතා කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි අදියරේදී මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ ඉතාමත්ම පොඩි සංඛ්‍යාවක්. අපි කියමු iPhone 13 series එකේ ෆෝන් buy කරපුවාගෙන් 0.0 ගාණක් වගේ ප්‍රමාණයකට තමයි මේ ඩිස්ප්ලේ ඉෂුව එක මුලින්ම නැත්නම් මේ ඩිස්ප්ලේ ඉෂුව එකට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් මේ ඩිස්ප්ලේ ප්‍රශ්න ගැන තා පොඩ්ඩක් හොයලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ඩිස්ප්ලේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ 13 series එක ගත්තාම 13 Pro සහ Pro Max model වලට. normal 13 base model එකට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා හරිම අඩුයි. සාමාන්‍ය 0.0 ගාණක් වගේ විදිහට තමයි අපිට community වල Apple community වල 2021 වගේ දාපු comment section බැලුවම් පස්සේ ඒගොල්ලෝ දීලා තියෙන users ලා කියලා තියෙන දේවල් එක බැලුවම් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන මේ 13 එකට ඇවිල්ලා තියෙන්නේ 0.0 ගාණක්. එතකොට වැඩි වශයෙන් ඇවිල්ලා තියෙන්නේ Pro සහ Pro Max තියෙන model වලට. ඉතින් මම මේ දැන් මේ කිව්ව කාරණාව ඔයා ඔළුවට දාගන්න ඕනේ මේ Pro සහ Pro Max වලට එනවා කියන කතන්දරය. මම මේකට හේතුව ඉස්සරහදී තවත් හොඳට පැහැදිලි කරලා දෙන්න. ඉතින් අපි දන්නවා දැන් iPhone 13 එක buy කරපු කට්ටියට 13 series එකේ ඕනම ෆෝන් එකක් buy කරපු අයට පළවෙනිට ආපු අප්ඩේට් එකනේ 15.1 තියෙන්නේ. 15 තමයි ෆෝන් එකට install වෙලා ආවේ. ඊට පස්සේ එන පළවෙනි අප්ඩේට් එක තමයි 15.1. ඉතින් 15.1 දී ඔය විදිහට ඩිස්ප්ලේ ප්‍රශ්නේ ආවා. ඉතින් අප්ඩේට් එකෙන් පස්සේ එතනින් මේ ඩිස්ප්ලේ ප්‍රශ්නේ අඩු වුණේ නැහැ වැඩි වුණා. ඊට පස්සේ 15.2 15.5 ඔය විදිහට අප්ඩේට් දීගෙන ආවා Apple. ඒ වගේම ඒ වගේම ඒ ගානටම හරියන්න මේ 13 series එකේ ෆෝන් වල ඩිස්ප්ලේ ප්‍රශ්නෙත් එන්නම වැඩි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට අවුරුද්දක් පුරාටම 13 ෆෝන් 13 series එක රිලීස් වුණේ 2021 අවුරුද්ද පුරාටම 14 එක එනකම්ම මේ ප්‍රශ්නේ දිගටම ආවා. ඉතින් ඔන්න ඔහම ගිහිල්ලා අවුරුද්දක් විතර ගිහිල්ලා ඔන්න එනවා iPhone 14 රිලීස් කරන දවස. ඒ කියන්නේ 2022 සැප්තැම්බර් මාසයත් ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ. 2022 සැප්තැම්බර් මාසය කියන්නේ iPhone 14 එක රිලීස් වෙන්න යනවා. ඒ වගේම iOS 16 එකත් එළි දක්වන්න යන මාසෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට සැප්තැම්බර් 12 වෙනිදා 2022 සැප්තැම්බර් 12 වෙනිදා iOS 16 version එක රිලීස් වෙනවා. ඉතින් iOS
එහෙම නැත්නම් iPhone 13 ලට එන්න තියෙන දෙවෙනි අප්ඩේට් එක කියන්නේ. ඒගොල්ලන්ට ආය iOS 15 ඔන්න ඊළඟට අලුත්ම iOS version එකක් විදිහට 2022 දෙනවා iOS 16 අප්ඩේට් එක. ඉතින් ඔන්න iOS 16 දුන්න ගමම්ම වෙනවා iPhone 13 buy කරපු කට්ටිය 13 series එකේ Pro සහ Pro Max වගේම iPhone 13 base model buy කරපු කට්ටියට display ප්‍රශ්නේ වැඩි වෙන විදිහට රත් වෙන විදිහට ඔන්න ලෙඩ එන්න පටන් ගන්නවා. Pro සහ Pro Max වලට මම කලින් කිව්වා වගේ මේ ප්‍රශ්නේ දරුණුවටම බලපානවා. මාර විදිහට green screen white screen ප්‍රශ්නේ දරුණුවටම වැඩි වෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕන මේක නෙමෙයි දරුණුම අවස්ථාව. මේ ඩිස්ප්ලේ ප්‍රශ්නේ ආපු දරුණුම අවස්ථාව මේක නෙමෙයි. තව ඉස්සරහදී එක තැනකදී මේක Apple ලා පවා මේකට උත්තරයක් දෙන්න තත්ත්වයකටපත් වෙනවා. ඊට කලින් අවස්ථාව තමයි මෙන්න මේක. මම දැන් ඉස්සරහට කියන්නම් මොකද්ද තවත් ඉස්සරහට තියෙන දරුණුම අවස්ථාව මොකද්ද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඩිස්ප්ලේ ප්‍රශ්නේ ආවා. තාම ඉතින් Apple ලා ලොකුවටම මේක ගණන් ගත්තේත් නැහැ. ඔය විදිහට iOS 16 රිලීස් කරලා මාසයකින් එනවා ඔන්න iOS 16.1. ඉතින් iOS 16.1 විශේෂත්වය තමයි දැන් අපි ගන්නවා කලින් 13 series එකේ වගේම පළවෙනිට අප්ඩේට් එක තමයි 15.1 13 කට්ටියට ආපු පළවෙනි එක. දැන් 14 එක රිලීස් කරලානේ තියෙන්නේ. ඒකට 14 එක රිලීස් කරපු කට්ටියට පළවෙනියට එන අප්ඩේට් එක තමයි iOS 16.1 කියන්නේ. මොකද ඒගොල්ලන්ට ඉන්ස්ටෝල් වෙලා iOS 16 ඒගොල්ලන්ට එන පළවෙනි අප්ඩේට් එක තමයි 16.1. අර 13 එකේ වගේම තමයි මේ 14 එකට ආවේ. ඉතින් ඔන්න විදිහට අප්ඩේට් එක ආවම පස්සේ ඉතින් 14 කට්ටියත් අර 13 එකේ කට්ටිය වගේම සතුටු වෙලා ඔන්න අලුතෙන් අප්ඩේට් එකක් ඇවිල්ලා තිනවා කියලා ඔන්න ඉතින් මේ කට්ටියත් අප්ඩේට් එක දුන්නා. ඔන්න දුන්නකම කලින් වගේම මේ කට්ටිය රත් වෙලා යන්න වැඩක් වුණා. 13 series එකේ වගේම 14 series එකට මෙන්න මේ ලෙඩේ එන්න ගත්තා. මේකෙදි වැඩිපුරම අපිට බලා ගන්න පුළුවන් වුණා green screen වලට වැඩිය white screen ප්‍රශ්නයක් තමයි මේ 14 series එක පුරාම අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මේකෙදි Pro සහ Pro Max model වලට ගොඩක්ම වැඩිපුරම මේ display ප්‍රශ්නේ ආවා. ඉතින් ඔන්න ඔය විදිහට මාර විදිහට මේ display ප්‍රශ්නේ ගැන කතා කරන්න ගත්තා. YouTube වීඩියෝ හැදෙන්න ගත්තා, blog site වල හැදෙන්න ගත්තා, communities වල කතා කරන්න ගත්තා. ඔන්න දැන් තමයි Apple ලගේ ඇස්සරුනේ. ඔන්න Apple ලා ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ගන්නවා. හැබැයි ඒගොල්ලෝ මේ දීපු උත්තරය ගැන කවුරුවත් සතුටුදායක වෙන්නේ නැහැ. මේ දීපු උත්තරය ගැන තහවුරු කරන්න බෑ. මොකද සමහර අය මේ දීප ප්‍රකාශය මෙහෙම වෙන්න විදියක් නැහැ කියලා ටෙක් රිවිව්ස්ලා ටෙක්නීෂියන්ස්ලා කියනවා. මෙහෙම දෙයක් නෙමෙයි මෙතනින් තව වෙන හේතු ඇති කියලා එක එක අදහස් ඉදිරිපත් කරනවා. ඉතින් දැන් මෙතන ඉඳන් ඉස්සරහදී වීඩියෝ එකේදී කියන්නේ මේ දැන් ඇවිල්ලා තියෙන මේ ඩිස්ප්ලේ ප්‍රශ්නෙට දැන් 2021 13 එක රිලීස් කරද්දී ආපු ඩිස්ප්ලේ ප්‍රශ්න තාමත් තියෙනවා 2026 වෙනකම්ම ෆයිනැන්ෂියලයිට ෆෝන් වලට අවුල් වෙනවා. ඉතින් මේ තියෙන ඩිස්ප්ලේ ප්‍රශ්නෙට තියෙන ප්‍රධාන හේතු තුනකට මම මේ වීඩියෝ එක කරලා පෙන්නනවා. ඒ තමයි මම ඉස්සෙල්ලාම පෙන්නන්නම් මේකට Apple ලා දීපු උත්තරේ මොකද්ද. ඊට පස්සේ මම පෙන්නන්නම් ටෙක්නීෂියන්ස්ලා මේකට දීලා තියෙන උත්තරේ මොකද්ද. ඒ වගේම අන්තිමටම පෙන්නන්නම් මේ ඩිස්ප්ලේ ප්‍රශ්නේ සම්බන්ධව මගේ පෞද්ගලික අදහස. ඉතින් දැන් අපි බලමු මේ ඩිස්ප්ලේ ප්‍රශ්නට Apple ලා දුන්නේ මොන වගේ උත්තරයක්ද කියලා. ඉතින් අපි දන්නවා iPhone එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම Apple ලා විසින්ම හදන ඩිවයිස් එකක් නෙවෙයි. එහෙම නැත්නම් iPhone එක ඇතුළේ තියෙන හැම කෑල්ලම Apple ලා හදලා එළියට දාන ඩිවයිස් එකක් නෙමෙයි iPhone එකක් කියන්නේ. iPhone එකක් කියන්නේ විවිධ manufacturer company හරහා හදන කොටස් එකතු කරලා නැත්නම් එකලස් කිරීමක් වශයෙන් එළියට දාන ඩිවයිස් එකක් තමයි මේ iPhone එකක් කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට iPhone එකක 13 14 series පැත්තෙන් අපි කතා කරමු. මේ 13 14 series වල display හදන්න බාරගෙන තියෙනවා companies තුනක්. ඒ වෙනත Apple ලා 13 14 series වල හදන්න ඒකට අවශ්‍ය display අරන් තියෙනවා companies තුනකින්. ඉතින් මේ companies තුන තමයි Samsung, LG වගේම මේ BOE කියලා වෙනම අලුතෙන් ආපු Chinese company එකක්. ඉතින් මේ ඇවිල්ලා තියෙන display ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ Apple ලා කියන විදිහට මෙන්න මේ අලුතෙන් ආපු BOE කියන company එකෙන් ගත්ත display එකේ තියෙන ගුණාත්මක භාවය අඩුකමක්ින්ද කියලා තමයි Apple ලා කියන්නේ. ඉතින් Apple ලා මේකට ගුණාත්මක එහෙම නැත්නම් තත්ත්ව සාහිතියක් පාත්තලා එහෙම නැත්නම් මේ වගේ දෙයක් කරලා මේ BOE display වල quality අඩුයි කියලා මේ company එකෙන් display ගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා දිනවා. ඊට පස්සේ ආපු iPhone 15 series එකට පවා මේගොල්ලෝගෙන් display ගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ Apple ලා කියන්නේ මේ 13 14 series වල ආපු display ප්‍රශ්න එන්න හේතුව තමයි මෙන්න මේ විදිහට ආපු BOE කියන මේ Chinese company එකෙන් ගත්ත display වල තිබ්බ fault එකක්. එහෙම නැත්නම් මේ ගුණාත්මක භාවය අඩු වීමක් හින්දා ආපු දෙයක් විදිහට තමයි මේගොල්ලෝ පෙන්වලා දෙන්නේ. ඉතින් දැන් මම පෙන්නන්නම් ප්‍රතිශතයක් වශයෙන් 13 14 series අපි කියමු ලෝකේ තියෙන හැම 13 14 series එකක්ම
BOE ලා දැන් මේක අවුල ආපු ඩිස්ප්ලේ ප්‍රමාණයක් කොච්චර තියෙනවද Samsung ලා කොච්චර ඩිස්ප්ලේ ගාණක් කියලා තියෙනවද LG ලා කොච්චර ඩිස්ප්ලේ ගාණක් මේ Apple ලට දීලා තියෙනවද කියලා දැන් මම percentage එකක් විදිහට දැන් පෙන්නන්නම්. ඉතින් මෙතනදී 51.1ක් වගේ ප්‍රමාණයක් හදලා තියෙන්නේ Samsung ලා. Apple ලට ඩිස්ප්ලේ දීලා තියෙන්නේ 13 14 series එක හදන්න Samsung ලා 51.1ක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ අපිට LG ලා ඩිස්ප්ලේ දීලා තියෙනවා 131ක වගේ ප්‍රමාණයක්. ඒ වගේමයි 15ක ප්‍රමාණයක් තමයි මෙන්න මේ BOE කියන Chinese company Apple ලට ඩිස්ප්ලේ දීලා තියෙන්නේ මේ 13 14 series එක හදන්න. ඉතින් මේ 15ෙම මේ අවුල ඇවිල්ලා නැහැනේ. ඒකෝට මේ 15 නුත් පොඩි ප්‍රමාණයක තමයි මේ ඩිස්ප්ලේ අවුල ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න වගේ අදහසක් තමයි නැත්නම් ඔය වගේ උත්තරයක් තමයි Apple ලා මේ ඩිස්ප්ලේ ප්‍රශ්නේ සම්බන්ධව දීලා තියෙන්නේ. දැන් මම ඔයාලට කියන්නම් මේ ඩිස්ප්ලේ ප්‍රශ්නේ සම්බන්ධව ටෙක්නීෂියන්ස්ලා මොන වගේ පිළිතුරක්ද දුන්නේ කියලා. ඉතින් ඔයාලට මතකද මම මේ වීඩියෝ එකේම ටික වෙලාවකට කලින් කිව්වා 13 14 series වලදී මේ ඩිස්ප්ලේ ප්‍රශ්නේ වැඩිපුරම ආවේ Pro සහ Pro Max model වලට කියලා. මම ඒ වෙලාවේදී කිව්වා ඔයගොල්ලෝ මේක මතක තියාගෙන ඉන්න මේකට හේතුව මම ඉස්සරහදී පැහැදිලි කරන්නම් කියලා. ඉතින් අන්න ඒ කරුණ දැන් මම මේ කියන්න හදන මේ ටෙක්නීෂියන්ස්ලා දීපු උත්තරයත් එක්ක සමාන වෙනවද කියලා ඔයගොල්ලෝම තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ටෙක්නීෂියන්ස්ලා කියන විදිහට තමයි මෙන්න මේ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. අපි දන්නවා දැන් iPhone 13 series එක තමයි Apple ලා පළවෙනි තාට 120 Hz display හඳුන්වා දෙන්නේ. මේ වෙනකම්ම තිබ්බේ 60 Hz display ඔන්න පළවෙනි තාට Hz 120ක display එකක් ඔන්න හඳුන්වා දෙනවා Apple ලා. ඉතින් මේක එන්නේ Pro සහ Pro Max model වලට විතරයි. එතකොට අර display ප්‍රශ්නේ ආවෙත් මෙතනදී Pro සහ Pro Max වලට model වලට විතරයි. එතකොට දැන් මේ technicians ලා කියන විදිහට මේ display අවුල එන්න එක හේතුවක් තමයි මෙන්න මේගොල්ලෝ හඳුන්වා දුන්න 120 Hz display එකේදී අර පළවෙනි පාර හඳුන්වා දුන්න හින්දා මේගොල්ලන්ට ඒක හරියටම කරගන්න බැරි වුණා වගේ දෙයක් තමයි මේගොල්ලෝ පෙන්නලා දෙන්නේ. අන්න ඒක හින්දා ආපු අවුලක් විදිහට තමයි මේ display issue එක මේ technicians ලා පෙන්නලා දෙන්නේ. එතකොට දැන් මෙතනදී තවත් හේතුවක් විදිහට මේගොල්ලෝ පෙන්නලා දෙනවා අප්ඩේට් වීමත් සම්බන්ධව. දැන් මේගොල්ලෝ එක ටෙක්නීෂියන්ස්ලා කණ්ඩායමක් පෙන්වන්නේ මේක ඩිස්ප්ලේ ෆෝල්ට් එකක් විදිහට ඩිස්ප්ලේ එක අවුලක් විදිහට සමහරු මේ පෙන්නනවා. ඒ ඩිස්ප්ලේ අවුලක් එකත් පිළිගන්නවා. ඒක තවදුරටත් ඒගොල්ලෝ විස්තර කරලා පෙන්නනවා මෙන්න මේ විදිහට. ඉතින් මේගොල්ලෝ මෙතනදී සම්පූර්ණයෙන්ම වරද පටවන්නේ Apple ලා දෙන iOS අප්ඩේට් එකේ වරදක් විදිහට. ඉතින් මේගොල්ලෝ මෙතනදී කියනවා සාමාන්‍යයෙන් අපි iPhone එකක් අලුතෙන්ම අප්ඩේට් කරද්දී තියෙන version එකකින් තවත් අලුත් version එකකට අප්ඩේට් එකක් කරද්දී ඔයගොල්ලෝම දැකලා ඇති දෙතුන් පාරක්ම ෆෝන් එක රීස්ටාර්ට් වෙනවා. ඒකෝ මේ රීස්ටාර්ට් එකේදී මේ ටෙක්නීෂියන්ස්ලා කියනවා රීස්ටාර්ට් කරද්දී ඩිස්ප්ලේ එකට සර්කිට් බෝඩ් එකෙන් එන ලයින් එකකින් වැඩිපුර ධාරාවක් එනද වැඩිපුර මිලි ඇම්පියර් ගානක ධාරාවක් ඇවිල්ලා මේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙනවා. නැත්නම් වෝල්ටේජ් වෙනසක් හින්දා ධාරාවක් ඇවිල්ලා ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙනවා කියලා තමයි මේ ටෙක්නීෂියන්ස්ලා කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ දැන් මේ අලුතෙන් iOS එකක් ආවන් පස්සේ ඒකෙදී අවශ්‍ය data ටික නැහැ සර්කිට් බෝඩ් එකේදී මේ වෝල්ටේජ් එක මැනේජ් කරන සම්බන්ධව. ඒකට අන්න ඒ වගේ data ටිකක් නැතිවීම හින්දා සර්කිට් එකෙන් එහෙම මැනේජ් වීමකින් තොරව ඩිස්ප්ලේ එකට වෝල්ටේජ් වෙනසකින් එන ධාරාවක් හින්දා ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙනවා කියලා ඔන්න වගේ දෙයක් තමයි මේ ටෙක්නීෂියන්ස්ලා කියන්නේ. ඉතින් අන්න ඒකත් අපිට පිළිගන්න පුළුවන් දෙයක්. ඩිස්ප්ලේ දැන් Apple කිව්ව කතාව වගේම දැන් මේ ටෙක්නීෂියන්ස්ලා කියන කතාවත් අපිට බැහැර කරන්න බෑ. මොකද තාක්ෂණිකව ගත්තොත් අපිට මේක 100%ක්ම පවා නිවැරදි කියලා හිතන්න පුළුවන් දෙයක් තමයි මේ ටෙක්නීෂියන්ස්ලා කියන්නේ. මොකද ඒ තරමට මේක කතා බහට ලක් වුණා. ඉතින් මෙන්න මේ විදිහට Apple ලා ඊට පස්සේ ටෙක්නීෂියන්ස්ලා මෙන්න මේ වගේ උත්තරයක් දීලා තියෙනකොට මම මගේ වෙනම අදහසක් මම කියන්නම්. ඉතින් මම මෙතනදී පිළිගන්නේ නැහැ මේ ටෙක්නීෂියන්ස්ලා කියලා තියෙන software update එක වෙන data අඩුවීමක් නිසා සර්කිට් එකෙන් ඇවිල්ලා තියෙන අනවශ්‍ය ධාරාවක් හින්දා ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙනවා කියන කතාව මම පිළිගන්නේ නැහැ. මම මෙතනදී පිළිගන්නේ Apple ලා කියපු කතාව ඒගොල්ලෝ දීලා තියෙන ඒගොල්ලෝගෙන් උන ඩිස්ප්ලේ එක මැනුෆැක්චර් කරද්දී උන අවුලක් හින්දා ෆෝන් එක iPhone 13 14 series වල මේ ඩිස්ප්ලේ අවුලක් ආපු කියන එක දේ තමයි මම මෙතනදී පිළිගන්නේ. ඊට තව එහාට ගිහිල්ලා මම මේ වගේ දෙයක් කියන්නම්. දැන් අපි අලුතෙන් iPhone ගත්තාම දැන් ළඟදී රිලීස් වුණ 17 series එක iPhone එකක් ගත්තා ඩිස්ප්ලේ අවුලක් එන්න බෑ කියලා කාටවත් කියන්න බෑ. මොකද ඔයා ගන්න ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. ඒකට මේකේ ඩිස්ප්ලේ අවුලක් එන්න විදියක් නැහැ කියලා කාටවත් කියන්න විදියක් නැහැ. ඉතින් මේ ඩිස්ප්ලේ අවුලක් එන්න පුළුවන් ඔයාගේ අතෙන් වෙන දෙයක් ඉන්න සමහරවිට ෆෝන් එක ගොඩක්ම රත් වෙලා බිම් වැටලා ඔය වගේ දෙයක් වෙලා සමහරවිට
ඩිස්ප්ලේ එකට අවුලක් එන්න පුළුවන්. අන්න ඒකයි මෙතනදී සමහර වැරදියට වටහාගෙන ඉන්නවා. ඒගොල්ලොන්ගේ අතින් ඩිස්ප්ලේ එකට ඩැමේජ් එකක් වෙන්න පුළුවන් දෙයක් වෙලත් ඒගොල්ලෝ හැම වර්ධපට ගන්න Appleලට කියනවා මේ ඩිස්ප්ලේ එකේ මේ OS එකේ අප්ඩේට් එකක් හින්දා මේක වුණා. ඒ වගේ දේවල් කියනවා. සමහරවිට තමන්ගේ මතෙන් වුණ දෙයක් වෙන්න හින්දාත් පුළුවන් මේ ඩිස්ප්ලේ අවුල එන්න ඇත්තේ. ඉතින් ගොඩක් අය අන්න ඔය දේ මතක තියාගන්න තමන්ගේ ෆෝන් එක පරිස්සම් කරගන්න දන්නේ. ගොඩක් අය දැනුවත් නැහැ ඩිස්ප්ලේ අවුලක් එන්න පුළුවන් මොන වගේ දේවල් ඉන්නද කියලා. ඉතින් ඔන්න ඔය දන්නේ නැති හින්දා ගොඩක් අය තමන්ගේ මතින් ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට අවුලක් ආවත් ගොඩක් අය කියන පුරුදු වෙලා ඉන්නවා. මේ අප්ඩේට් එකක් ආපු හින්දා තමයි මගේ ඩිස්ප්ලේ එකට මේ අවුල ඇවිල්ලා තියෙන්නේ කියලා. ගොඩක්ම තැන්වල ඕක බලා ගන්න පුළුවන්. දැන් මම යන්නේ ගොඩක්ම වැදගත් දෙයක්. ඉතින් මේ වීඩියෝ එක බලන්න එන්න ඇත්ත ගොඩක් අය මගේ ෆෝන් එකට ඩිස්ප්ලේ අවුල එන විදිහ හොයාගන්න පුළුවන් වේද කියලා අන්න ඒ වගේ අදහසින් සමහරට මේ වීඩියෝ එක බලන්න එන්න ඇත්තේ. ඉතින් අන්න ඒ වගේ අයට එහෙම නැත්නම් අලුතෙන්ම 13 14 සීරීස් එක ෆෝන් එකක් ගන්න බයෙන් ඉන්න අයට දැන් මම මේ කියන දේවල් ටික ගොඩක්ම වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ ෂොප් වල ගොඩක් වෙලාවට මේ තියෙන ෆෝන් වල iOS 18 වෙනකන්වත් අප්ඩේට් කරපු ෆෝන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ 90ක් 95ක්ම වගේ. එතකොට මෙන්න මේ විදිහට ෆෝන් තියෙද්දි මෙලහකට ඩිස්ප්ලේ අවුලක් ආව නම් මේ අනිවාර්යයෙන්ම මේ ෆෝන් වලට ඇවිල්ලා තියෙන්න ඕනේ. මොකද අවුරුදු 3ක විතර අප්ඩේට් ඇවිල්ලා ඉතුරු වෙලා තියෙන ෆෝන් ටික තමයි මේ වෙද්දි ෂොප් වල ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ඩිස්ප්ලේ අවුලක් ඇවිල්ලා තියෙන ෆෝන් ටික අයින් වෙලා ඉතුරු වෙලා තියෙන ෆෝන් ටිකක් තමයි අපිට මේ වර්තමානයේදී යූස් මාකට් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට යූස් ෆෝන් එකක් ගන්න යනවා නම් 13 14 සීරීස් එකේ බය වෙන්න නැතුව ඔයාලට ෆෝන් එකක් ගන්න පුළුවන්. මේ ඉතුරු වෙලා තියෙන්නේ ඩිස්ප්ලේ අවුල් එන්නේ නැති ඉතුරු වෙච්ච තේරිච්ච ෆෝන් ටික. ඒ කියන්නේ ඩිස්ප්ලේ අවුල් එන්න පුළුවන් ටික ඇත්තටම ගියොත් මෙලහකට ඇවිල්ලා ඒ ටික අයින් වෙලා ඉවරයි. එහෙම ඇවිල්ලා එහෙම ආපුවා සමහරවිට අලුතෙන්ම ඩිස්ප්ලේ එකක් ඇවිල්ලා මාකට් එක ඇවිල්ලා දෙන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන නම් මේකෙදි අර එකපාරක් ඩිස්ප්ලේ රීප්ලේස්මන්ට් එකක් කරාට පස්සේ මේ ඩිස්ප්ලේ එක අවුල ඇවිල්ලා කියලා අපිට කොහෙදවත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහෙදවත් කමියුනිටි වලද එහෙම නැත්නම් අපිට වෙන සයිට් වලදී ඉන්ටර්නෙට් එකේදී මේක ඔයගොල්ලෝ ඕනනම් හොයලා බලන්න. එකපාරක් රීප්ලේස් කරාම පස්සේ තව පාරක් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා කියලා අපිට කොහෙදවත් බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකින්ද අපිට ගොඩක්ම වාසිදායක තත්ත්වයක් තියෙන වර්තමානයේ තියෙන ලංකාවේ තියෙන යූස් මාකට් එකේදී 13 14 ෆෝන් එකක් බය වෙන්නේ නැතුව ෆෝන් එකක් ගන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඩිස්ප්ලේ ප්‍රශ්නේ ගොඩක්ම දුරට විසඳලා තියෙනවා කියලා අපිට යම් කිසි මට්ටමකට එන්න පුළුවන්. අපිට ඒ වගේ දෙයක් හිතා ගන්න පුළුවන්. ඒකට දැන් සමහරුන්ගේ අතේ ඇති බ්‍රෑන්ඩ් නිව්ම ෆෝන් එකක් ගත්ත කට්ටිය. බ්‍රෑන්ඩ් නිව් ගත්ත කට්ටිය මත බ්‍රෑන්ඩ් නිව්ම ඉතුරුලා තියෙන ස්ටොක් ගන්න බලාගෙන ඉන්න කට්ටියත් ඇති. අන්න එතනදී පොඩි අවධානමක් තියෙනවා මේ බ්‍රෑන්ඩ් නිව් ගන්න ඉන්න කට්ටියට. ඒ සමහරවිට මේ බ්‍රෑන්ඩ් නිව් ගන්න ෆෝන් එකක් ගන්න ඉන්න කට්ටියට ඔකේ ඇත්තේ ගොඩක් වෙලාවට iOS 15 version එක. මොකද ඒවා බ්‍රෑන්ඩ් නිව් සීල් පැක් නේ. එතකොට built in OS එකේ iOS 15. අන්න ඒ වගේ කට්ටියට නම් මේ ෆෝන් එකේදී අවධානමක් තියෙනවා. මොකද අපි දන්නේ හරියටම මේක ඩිස්ප්ලේ එක මැනුෆැක්චර් වෙලා තියෙන මොන කම්පැනි එකකින්ද මේකට එන්න පුළුවන්ද බැයිද කියලා අපිට ඒක හරියටම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අයට නම් මේ ඩිස්ප්ලේ ප්‍රශ්න සම්බන්ධව අවධානමක් තියෙනවා. ඉතින් ඔයා 13 app brand new ලංකාවේදී buy කරලා මේ වෙද්දිත් iOS 3ක්වත් පහු කරලා මේ අප්ඩේට් ඇවිල්ලා iOS 26 අලුතේම iOS 26ක් දාලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වට ඉස්සරහදිත් ඩිස්ප්ලේ ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද ඔයාගේ ඩිස්ප්ලේ ප්‍රශ්නයක් එන්න පුළුවන් නම් මේ විද්‍යාව වෙල ඉවරයි. අඩුම අප්ඩේට් දෙකක්වත් දාද්දි මේ විද්‍ය ප්‍රශ්න ඩිස්ප්ලේ අවුලක් එන්න පුළුවන් නම් මෙලහකටත් ඇවිල්ලා ඉවරයි. ඉස්සරහට එන්නේ නැහැ කියලා වගකීමෙන් කියන්න පුළුවන්. ඒ හින්දා ඔයා බය වෙන්න එපා. දැනට මම අප්ඩේට් එකක් තියෙනවා නම් ලේටස්ට් අප්ඩේට් එක ඔයාලට ඉස්සරහදී ප්‍රශ්නයක් එන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මට විශේෂ වශයෙන් ඕගොල්ලොන්ට මතක් කරලා දෙන්න ඕනේ. මොකද ගොඩක් අය බයයි මේ 13 14 සීරීස් වලට මේ ඩිස්ප්ලේ ප්‍රශ්න આવොත් කොහොමද ඇත්තම කිව්වොත් බය වෙන්න ඕනේ. මොකද සාධාරණ එක මේ ඩිස්ප්ලේ එකක් හදන්න ලොකු ගාණක් යනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු ටිකක් තමයි මේ 13 14 සීරීස් එකේ තියෙන ඩිස්ප්ලේ අවුල සම්බන්ධව අපිට කතා කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එක ඉවර කරන්න උනත් හරියටම උත්තරයක් කියලා නෙමෙයි මම මේ වීඩියෝ එක ඉවර කරන්නේ. මම දැන් එක එක කිව්ව අදහස්නේ මේක ඉදිරිපත් කරේ. මම Apple මේකට දුන්න උත්තරේ කිව්වා, ටෙක්නීෂියන්ස්ලා දුන්න උත්තරේ කිව්වා. ඒ වගේම මගේ අදහසක් දුන්නා. ඒ කියන්නේ මේකට තාම උත්තරයක් නැති ප්‍රශ්න 100%ක් සාර්ථක උත්තරයක් නැති ප්‍රශ්න. මට මම අන්තිමට කිව්වර කරුණු ටික ඕල්ල ඔළුවේ තියාගන්න. ඉතින් මොකද ඉතින් අද වීඩියෝ එක සම්බන්ධ වැඩ පුළුවන් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ මේ සම්බන්ධ ඔයාගේ දැනුම නැත්නම් ඔයා මේ ප්‍රශ්නේ ගැන කොහොමද බලන්නේ කියලා වඩ බලන්න පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ඔයාලට පුළුවන් ලයික් එකක් දෙන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා ඔයාලට මගේ channel එක subscribe කරලා subscribersලා 4000 ටාගට් එකට එන්න support එකකුත් දෙන්න. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. සුබ දවසක්.